මොකද මේ සද්දේ? නෑ ප්‍රින්සිපල් සර් බලන්නකො මුන් දෙන්න කරලා තියෙන වැඩේ. ඇයි මොකද්ද මුන් දෙන්න කරලා තියෙන්නේ? අද ගිය සතියේ තිබ්බ විභාගේ පේපර් වල ලකුණු ආවනේ. ඉතින් මුන් දෙන්න තමයි මුළු පන්තියම ලකුණු අඩුවෙන් මරන් තියෙන්නේ. ලකුණු ගන්න පුළුවන් වෙන එකක් ඇයි? කොයි වෙලේ බලපන් එක්ක ලැබ් එකේ එක්ක කැන්ටිමේ. ලකුණු අඩු නිසා මුන් දෙන්න ඒ පාටම පෑනක් අරගෙන පේපරේ ලකුණු වැඩි කරගෙන. මොනවා? ඔව් ප්‍රින්සිපල් සර් ඊට පස්සේ මට කියනවා වැරදිටලු අපි ලකුණු එකතු කරලා තියෙන්නේ. තොපි දෙන්නට මම අඩේ අරුන් දෙන්නගේ පුකේ වෛරපළු හිටින්නෙම දුන්න නේද? ඔවුන්ට ඕක ගානක් වන් නැතුව ඇති මාටින්. ඒ මොකද? ඔවුන් හැමදාම කරන්නේ ගුටි කන එකනේ. දැන් හරිනේ අමාරුව ඔක්කොම හැවනේ. මම මොනා කරන්නද බං? මොකද යකෝ එච්චර ගානක් එන්නේ ලකුණු දාගත්තේ. මං ඒක එච්චර හිතුවේ නෑ බං. බලපංකෝ සෑහෙන කාලෙකින් හොරයක් හරි කරලා හොඳ නාමයක් ගත්තා. ඒකත් ඉවරයිනේ. අඩේ උක්කුම් මේක එක්කනම් ලේසි වෙන්නේ නෑ වගේ නේ. ඒකනේ බං. ඔය එන්නේ දෙන්නම. ඇයි මොකද අලුත් ඉස්කෝලේ හොඳ නැද්ද? හොඳයි හැබැයි ටිකක් විතර අවුල්. ඒ මොකද? අපේ පන්ති බාර ටීචර් කලින් ඉස්කෝලේ ටීචර්ත් වඩා හපන් අම්මේ. ඒක නම් හොඳයි. නැත්තම් තමුසෙලා දෙන්න කොච්චර කරත් හදන්න බෑනේ. අම්මේ එහෙනම් අපි ගිහින් එන්නම්. හොඳයි දුවේ පරිස්සමෙන් යන්න. තාත්තේ අපි ගිහින් එන්නම්. හොඳයි. ඉන්න කිව්වට ඉන්නෙත් නෑනේ. පරිස්සමෙන් යන්න. පුතේ ඇයි අම්මේ? ආච්චි අම්මලාට වද දෙන්න නැතුව ඉන්න ඕනි හරිද? අම්මා බය වෙන්න එපා. අපි එහෙම වද දෙන්නේ නෑ. දෙන්නම හොඳට පාඩම් වැඩ එහෙම කරන්න ඕනි. හරි අම්මේ. මේ අම්මලා ගියත් හරි නිකන් සුනාමියකින් බේරුණා වගේ නේ. අම්මෝ ඌ බං කියලා වැඩක් නෑ. මේ පට්ට කම්මැලි නේ බං. ඔව්නේ ඒ හිටියනම් හවස් වෙලාවට ඉස්කෝලේ ගිහින් බෝලතක්වත් ගහනවනේ. සිරාවටම බං මේ එකත් නෑනේ. මේ නිකන් ඉන්න එකේ යමුද පාර පැත්තට. ආච්චි අම්මලාට නොකිය ගිහින් අපිව හොයයිද දන්නේ. ඒ කවුලක් නෑ බං. යමන්කො පොඩ්ඩක් මේ පැත්ත කොහොමද කියලා බලලා එන්න. මොකද බං? අර අලුතෙන් ආපු ඔක්කොයි මාටියයි දෙන්න නේද මේ පැත්තට එන්නේ? ඔව් බං උන් දෙන්න තමයි. අඩේ මෙන්න මුන් දෙන්න. මොකද බං උඹලා දෙන්න මෙතෙන්ට වෙලා කරන්නේ? මොනා කරන්නද බං? කම්මැලි නිසා පාර පැත්තට ආවා. අපිත් මේ කම්මැලි නිසා තමයි බං පාර පැත්තට ආවේ. මේ උඹලා ඉන්නේ මේ හරියමද බං? ඔව් බං අන්න අතනින් පහලට යද්දි හම්බ වෙන දෙවෙනි ගෙදර තමයි අපේ ගෙදර. එතකොට මූ ඊට පහලින් ගෙදර ඉන්නේ. අඩේ මරුනේ අපි දෙන්නත් අතන උඩ ගෙදර ඉන්නේ බං. එහෙනම් එළනේ බං. මේ ඒක නෙමෙයි බං. කියපන්. මේ පැත්තේ හවසට කට්ටිය ඉස්කෝලේ සෙල්ලම් එහෙම කරන්නේ නැද්ද බං? මොකද නැත්තේ බං? බලපංකෝ තව ටිකකින් ඒ කට්ටියම. එහෙනම් මරුනේ අපිත් මේ කම්මැලි කමෙන් හිටියේ. එහෙනම් යමන් ඉස්කෝලේ පැත්තට. යමන්. බං අර ගෝතයා තාම ගිහින් නෑ වගේනේ. කවුද බං? ටට්ටයා බං. ටට්ටයා කිව්වේ? පිනා බං පිනා. එතකොට අද සෙල්ලම් කරන්න වෙන්නේ නැද්ද? ඕක හිටියා කියලා අවුලක් නෑ බං. අපි වෙනදා සෙල්ලම් කරනවා. මොකොත් කියන්නේ එහෙම නැද්ද බං? පොඩ්ඩක් ඉතින් චුරුචුරු ගානවා. අපි නම් ගණන් ගන්නවත් නෑ බං. පොර තාම ඇතුළේද කොහෙද බං ඉන්නේ? මට ඕකගේ බයික් එක දැක්කත් කියනවා බං. ඒ මොකද බං? උදේ ගහපු පාරට පුක තාම චීන් ගානවා වගේ බං. මේ ඕකට දෙමුද සුපිරි ගේමක්. ඒ මොකද්ද බං මේ? යමන්කෝකගේ බයික් එක ගාවට. මොකද්ද බං උඹ කරන්න යන්නේ? යමන්කෝ උඹට කරලම පෙන්නන්නම්කෝ. මොකද්ද බං උඹ ඔය කරන්න යන්නේ? මේකේ හුලං අරින්න බං. එතකොට ඕකට ගෙදර යන්න වෙන්නේ නෑනේ. ඕක බස් එකේ හරි යයි බං. ඌ බස් එකේ යන්නේ නෑ බං. ඒ මොකද බං? ඕක ඉන්නේ එනම පට්ට දුරක ඉඳලා. අඩේ එහෙනම් මරුනේ. මේ ඌ එන්න කලින් එකක නෙමෙයි දෙකේ මැරපන්. බං ඌ තාම ආවේ නෑනේ බං එළියට. අද නම් ඕකට හොඳ වැඩේ අපිට කරපුවට. මේ අද නම් සෙල්ලම් කරන එක ටිකක් භයානකයි හොඳේ. ඔව් බං අද සෙල්ලම් නොකර හෙටම සෙල්ලම් කරමු. අඩේ කො බං අරු? කවුද බං? මාටියා බං මාටියා. අඩේ මේ කයි පාර කොහෙටද බං අන්තරස් දානුනේ? දැන් මෙතන හිටියන්නේ. ඒ පාර මොන මගුල කරින්ගුවත් දන්නේ. මේ අපි ඉක්මනට මේකවත් හොයාගෙන මෙතනින් මාරු වෙමු. ඒක අපේ ඇඟට හොඳයි. මාටියෝ අඩේ උක්කුම් මෙන්න මෙහෙ ඉන්නවා. මල්ල මගුලයි. ඇයි බං? මේක සොට් එක දීලා තියෙන්නේ ගෙම්බ මාමගේ රාමුට්ටියටනේ. ඒකනේ බං. ඇයි බං මොකද්ද අවුල? එක සැරේකුත් කවුදෝක බීලා මාට්ටුනේ අපි දෙන්න බං. ඕකට අපිව පේන්න බෑ. ඒ මොකද බං උඹලා දෙන්නව පේන්න බැරි? අපිත් එක සැරයක් ඕක බීලා මාට්ටුණා බං.
මාටියෝ මාටියෝ හුකුන් බොක්ක මොකද වෙන්නේ? බොක්ක තමයි. මේ අපි දැන් මොකද කරන්නේ බං? මේකට ඇවිද ගන්නව අපනනේනි. ඒකනේ බං මෙහෙම ගෙදර යන්නත් බෑ. මේ අපි මෙහෙම කරමුද? මොකද්ද? මුංගේ කුඹුර මැද පැලක් තියෙනවා. අපි මුව ඒකට එක්කන් යමු. එතනට කවුරුත් එන්නේ නැහැ. කුඹුරේ වැඩවත් කරන්න කවුරු හරි ආවොත් එහෙම. ඒකේ මේ සැරේ මොකුත්ම හදලා නැහැ බං. ඉක්මනට මේකව මෙතනින් අරන් යමු. වරෙන් කොහෙනම් මේකව අල්ලන්න. අන්න යාළුවෝ. උඹලට තමයි බං යාළුවෝ කියන්නේ. ආදරේ බොක්කලා. ආදරේ යමන්කොතට ආදරේ පෙන්නන්න. මෙතන නම් අවුලක් නෑ වගේ නේ. ඔව් බං. මෙතන නම් ෂේප්. මෙතෙන්ට කවුරුත් එන්නේ නැහැ. මේකට මොකද බං දැන් අපි කරන්නේ? මේකට හොඳටම වෙරිනි. වේරි මට වෙරි නෑරු පිස්සුද? මේ අපිට දෙහි ගෙඩියක් හොයාගන්න නැති වේද බං? නැත්තම් මේක කෑ ගහලා මෙතනක් පිස්සු කෙලි. ඉන්නවකෝ. අපේ ගෙදර දෙහි වගේක් තිබ්බා. මං ටක් ගාලා අරන් එන්න. මේ ඉක්මනට වරින් හරි. හරි බං. ඒ උක්කුම්. උඹ නැගිට්ටද? කොහෙද බං අපි මේ ඉන්නේ? ඉන්නේ කුඹුරක් මැද. අපි ඉස්කෝලේනේ බං හිටියේ. කොයි වෙලේද බං මෙතනට ආවේ? මෙතනට ආවේද? මෙතනට ආවේ දවාලේ. දවාලේ ඉඳලා මෙච්චර හවස් වෙනකම් මොකද බං උඹලා මෙතන කරේ? කරපුවා මං උඹට කියන්නේ කටවහගෙන ඉඳපන්. උඹ රාබීලා නැගිටින්න අප්පන නැතුව හිටියේ බං. කවුරු හරි දකේ කියලා තමයි අපි උඹ මෙතෙන්ට උස්සන් ආවේ. දැන්වත් ඉක්මනට යමන්. ආච්චිලා බය වෙලක් දන්නෙත් නැහැ. මොනවා? ප්‍රින්සිපල් සර් නේද මේ බිම නිදාගෙන ඉන්නේ? ප්‍රින්සිපල් සර්. මොකද ප්‍රින්සිපල් සර් බිම නිදාගෙන කරේ? අද නම් ප්‍රින්සිපල් සර් උදේ පාන්දරම ඇවිල්ලා වගේ නේ. පාන්දර තමයි ටීචර්. ඇයි ප්‍රින්සිපල් සර්? ඊයේ දවාලේ කවුද නොසන්ඩාලෙක් මගේ බයික් එකේ හුලං ඇරලානේ. මොනවා? හුලං ඇරලා? මං ඕකව වුණොත් හැම ගහනවා. ඊයේ ගෙදර යන්නත් නෑ. රෑලි වෙනකම් මෙතන නිදාගෙන හිටියේ. මොකාද බං මේ දන ගහගෙන ඉන්නේ? මං කොහමද බං ඒක දන්නේ? මාතුරු දෙන්න ආවද? නියමයි ඉස්කෝලේට එන වෙලාව. මේ කැම ටික හම්බ වෙයිද බං? හැමරිද්දම මගින් අහන්නේ මම දන්නවද යකෝ? මොකද දෙන්න එන්න පරක්කුනේ? අපි ගෙදරින් නම් කලින්ම ආවා ටීචර්. කලින් ආව නම් ඉස්කෝලේටත් කලින්ම එන්න එපයි. ඉස්කෝලේට ඔන්න මෙන්න තියේදි තමයි දැක්කේ ටීචර්. මොකක්? මොනවත් තමසලා දැක්කේ? ඉදිරියෙන් පාසලක සෙමින් ගමන් කරන්න කියලා ගහලා තිබ්බ බෝඩ් එක ටීචර්. ඉඳ ගන්නවා ගිහින් කිව්වේ පන්තියේ. කවුද බං අර දන ගහගෙන ඉන්නේ? ඒ අර රංගයා බං. ඇයි බං ඌ දන ගහගෙන ඉන්නේ? අනේ මන්ද බං අපිත් එනකොට දන ගහගෙන තමයි හිටියේ. ඉස්කෝලේට එනකොට නම් හිටියේ 10ට ගණන් කරන්න බෑ වගේ. කෝ ඊයේ දුන ගෙදර වැඩ ටික කරාද? මගුලයි උඹ කරාද බං? පිස්සුද යකෝ මටත් දැන් තමයි මතක් වුනේ. ඔක්කොම මං තමුසෙගෙන් ඇහුවේ. මාර වැඩක් නේ උනේ ටීචර්. ඇයි ඒ පාර මොකද උනේ? ගෙදර වැඩ කරන්න ගද්දිම කරන්ට් එක ගියානේ ටීචර්. ඉතින් ඒක නිසා කරන්න බැරි වුණා ටීචර්. හැම වෙලේම කරන්ට් එක නැතුව තියන්නේ නෑනේ. ආයෙ එන්නේ නැතිනේ. ඔව් ටීචර් ආය ආවා. ආවනම් ලියාගෙන නැතිනේ. කෝ ගේනව බලන්න පොත. ඒත් ලියන්න බැරි වුණානේ ටීචර්. ඒ මොකද? ආයෙ ලියන්න ගද්දිම ආයෙ කරන්ට් එක ගියානේ. එයාට ආයෙ එන්නේ නැතිනේ. ආය ආවනම් තමයි. ඒත් ලිව්වේ නැහැ. ආවනම් මොකද බూరుව ලිව්වේ නැත්තේ? මම කලින් ලියන්න ගත්ත හැම වෙලේම මායාවක් වගේ කරන්ට් එක ගියානේ. ඉතින් ආයෙ ලියන්න ගත්තොත් කරන්ට් එකයි කියලා ලිව්වේ නැහැ ටීචර්. පොත මම උකුම් පුතේ ඉස්කෝලේ යන්නේ නැද්ද? ඉක්මනට නැගිටින්න. දැන් හොඳටම වෙලා ගිහින් තියෙන්නේ. තව විනාඩි 5කින් නැගිටින්නම් ආච්චි අම්මේ. කාගේද බං ඔය ෆෝන් එකක් කෑ ගහන්නේ? නිදා ගන්නත් නැහැ. ඔන්නෝක ඕෆ් කරපන්කෝ. ඔඩේ මොකද බං කෑ ගහන්නේ? ඉක්මනට නැගිටපල්ල යකෝ. තව ටිකකින් නැගිටමු බං. ඔන්න ඔය බුදිය ගනින්කෝ කෑ ගහන්න නැතුව. බුදිය ගන්න නෙවෙයි යකෝ. දන්නවද දැන් වෙලාව කීයද කියලා? කීයද බං? 7:45යි යකෝ. මොනවා? මේ උඹලගේ ආච්චිලා නම් මාරම හොඳයි බං. ඊයේ රෑ බලපු ෆිල්ම් එකක් පට්ටනේ. පට්ට නෙවෙයි යකෝ. දැන් ඉස්කෝලෙත් පටන් ගන්න ඇති. 8:00යි වෙලාව. මේ කොහොමද බං අපි දැන් ඉස්කෝලේට පැනගන්නේ? ගේට්ටුව ළඟ සිකියුරිටියක් ඉන්නවනේ. ඕවත් වැඩද බං? ඉස්සෙල්ලා යමන්කෝ. බං මෙතනින් එහාට ගියොත් නම් අපි අනිවාර්යයෙන්ම සිකියුරිටියට මාට්ටු වෙනවා. අපි මෙතනින් එහාට යන්නේ නෑ බං. එහෙනම් කොහෙන්ද යන්නේ? අපි මෙතනින් එහා පැත්තට පනිමු බං. මෙතනින් එහාට මේ තාප්පින්? ඔව් බං. අපි කලිනුත් වෙලා ගිහිල්ලා ආවම මෙතනින් තමයි පැනලා යන්නේ. අම්මෝ මේ මට නම් බෑ. බලපංකෝ මේකේ උස. හරි බං. බය නොවි ඉඳපන්කෝ. අපි උඹව ගන්නන්කෝ. ඉක්මනට පැනපන් යකෝ. උතන ඉඳගෙන ඉන්න නැතුව. නැග්ග වගේ නෙමෙයි බං. මේක පට්ට උසයිනේ.
කොහොමද යකෝ පනින්නේ? මේ විකාර කරන්නේ නැතුව ඉක්මනට පැනපන්. ඔව් බං කවුරු හරි ආවොත් එහෙම ඔක්කොම හබක්. අනේ මට බයයි බං. අනේ මේ මාටියෝ මගෙන් කුණුවර පාගන්න නැතුව ඉක්මනට පැනපන්. එහෙනම් මම පයින්නවා මාව අල්ලගනින් හරි. හරි පැනපන්කෝ. තෝගේ ආච්චිට හාල් කරන්න. හරි බං පැන්නට උඹට මොකුත් උන්නේ නෑනේ. ඉඳ උනා විතරයිනේ. මොන හරි උනා නම් ඉතින් උඹට මොකද? මං එපැයි විඳවන්න. මේ ඉක්මනට යමන්. ඒයි මල කෙලියයි බණ්ඩ නේද? මොකද උඹලා උගන්නන වෙලාවේ මෙතන කරන්නේ? අපිට පොඩ්ඩක් මෙතන සුද්ධ පවිත්‍ර කරන්න කිව්වා සර්. සුද්ධ කරන්න කිව්වා මේ උගන්නන වෙලාවේ? ඔව් සර්. කවුද කිව්වේ සුද්ධ කරන්න කියලා? ප්‍රින්සිපල් සර් තමා කිව්වේ. හරි එහෙනම් බලාගෙන ඉන්න නැතුව සුද්ධ කරපල්ලා. අම්මෝ බං 99න් බේරුනේ. මේ වෙන කවුරු හරි දකින්න කලින් අපි ඉක්මනට මෙතනින් මාරු වෙමු බං. දැන්ද බං උඹලා ඉස්කෝලේට එන්නේ? ඇහැරෙද්දි ටිකක් වෙලා ගියා බං. ඒකයි. උඹලගේ වෙලාව හොඳයි බං. ඇයි බං? අද අපේ ටීචර් ඇවිල්ලා නැහැ. හිටියානම් උඹලා ඉවරටම ඉවරයි. අන්න ඉංග්‍රීසි ටීචර් නම. ආපෝ ඉවරයි ඉතින්. ඇයි බං? දැන් තියෙන්නේ ඉංග්‍රීසි වෙන්නේ නැති බං. අන්න අරකි මේ පැත්තට එනවා. ඉංග්‍රීසි නම් මටත් පේන්න බෑ බං. ගුඩ් මෝර්නින් ළමයි. Good morning teacher. මේ කියපන්. මේ පීරියඩ් එක කට් කරමුද? දැන් කොහේ කට් කරන්නද බං? මේක ඇවිල්ලත් ඉවරයිනේ. ඕවත් වැඩද බං? තුන්දෙනාම එකපාරම නැගිටිමුකෝ. මේ මාටියෝ. ඇයි බං? මේ අපි හිටගනිද්දි උඹත් හිටගනින් හරි. මොකද බං? උඹ නැගිටපන්කෝ. මොකද ඔය 4 දෙනා නැගිටලා? ටීචර් අපි 4 දෙනාට ඔෆිස් එකේ පිටිපස්සේ තියෙන කැලේ සුද්ධ කරන්න කිව්වා. එතන එච්චර කැලයක් නෑනේ. කවුද කිව්වේ සුද්ධ කරන්න කියලා? ප්‍රින්සිපල් සර්. හරි යනවා. බං උක්කු කියපන්. ඇයි බං අපි මේ එළියට ආවේ? ඇයි උඹට ඉංග්‍රීසි තේරෙනවද පන්තියට වෙලා ඉන්න? උඹගේ මොලේ තමයි මොලේ බං. කොහොම හරි එළියට පැන ගන්න පුළුවන් වුණානේ. මම දෙයක් කරොත් ඉතින් ආයේ දන්නවනේ. ඔව් දන්නවා. දැන් මෙතන ඉඳලා පිනාට මාට්ටු වුණොත් එහෙම උඹගේ මොලේ බලා ගන්න පුළුවන්. කවුද බං මෙතන ඉන්නේ? ඉක්මනට යමන්කෝ පිටිපස්සට. හෙලෝ ඉංග්‍රීසි මිස්. ප්‍රින්සිපල් සර් කියන්න. අර අලුතෙන් ආපු ළමයි දෙන්නව පොඩ්ඩකට ඔෆිස් එකට එවන්නකෝ. එයාලා පන්තියේ නෑනේ සර්. ඇයි අද ඇවිල්ලා නැද්ද? ආවා. ඇයි ප්‍රින්සිපල් සර්නේ ඒ අයට ඔෆිස් එක පිටිපස්සේ සුද්ධ කරන්න කියලා එන්න කියලා තියෙන්නේ. මම? ඔව් ප්‍රින්සිපල් සර් එන්න කිව්වා කියලා ඔය ගියේ. හරි ටීචර් මම බලා ගන්නම්කෝ. පීරියඩ් එක ඉවර වෙනකම් මෙතෙන්ට වෙලා ඉන්න ගියාම එපා වෙනවනේ බං. එපා වෙනවනම් තමයි. ඒත් පන්තියේ හිටියනම් මීට වඩා එපා වෙනවනේ බං. මොකද්ද බං ඒන සුවඳ? ඒකනේ බං මටත් ආවනේ. මේ උඩ බලපංකෝ. අඩේ වරක නේද? මේක වරක නෙමෙයි බං. මේක වැල ගහක්. වරක මොකද වැල මොකද? කාපු කාලයක් මතක නෑ බං. කඩමුද? උඹට තාප්පෙකින් නම් පැන ගන්න බෑ. ගස් නම් නගින්න පුළුවන් නේ. ගස්වල අතු තියෙනවනේ බං. මේකේ වැල පට්ටරහයි බං. උඹලා කාලා නෑනේ. කාලා බලපංකෝ. යමන් ගහේ ඉඳන්ම සොට් එක දෙමු එහෙනම්. ඒ මාටියෝ බලාගෙන බං. හරි බං බය වෙන්න එපා. ඔබ දන්නවනේ මං ගැන. ඔඩේ මොකද බං? ළඟට ආවම පට්ටම සුවඳක්නේ බං එන්නේ. මේ සුවඳ පස්සේ ආපන්. ඉක්මනට ඕක කඩපන්. මේ වැල නිසා ඕක බිමට වැටුනොත් ඉවරයි හොඳේ. උඹලා බය වෙන්න එපා බං. මේවත් වැඩද මට. මුන් ටික පේන්නවත් නෑ නිස. ඒකනේ බස් නායක සර්. මුන් බොරු කියලා ඉස්කෝලෙන් පැනගත්තවත්ද? එහෙම කරලා තිබ්බොත් මං ඔවුන් ටික හිටමස් කරලා දානවා ඉස්කෝලෙන්. මේ ඕක ඔච්චරටම කරකවන්න එපා යකෝ. නැට්ට කඩාගෙන බිමට වැටෙයි. කරකවන්නේ නැතුව කොහොමද බං මේක කඩන්නේ? මෙතන ගෙඩි දෙකක් තියෙනවා. තොට පේන්නේ නැද්ද? වට්ටපංකෝ බිමට. කියව ඉන්න නැතු උඹට පුළුවන් නම් ඇවිල්ලා කඩපංකෝ. මගුල. හරි උඹ කඩපංකෝ. මොකද්ද ප්‍රින්සිපල් සර් ඒ සද්දේ? ඒකනේ බස් නායක සර්. සර් මෙන්න මුන් ටික කොස් ගහේ. මුන් ටිකට මම ඒයි මොකද යකෝ උඹලා කරන්නේ? හුට්ටා පිනා නේද? ආවුකුම් කියපන්. මට නිකන් පිනාගේ කට සද්ද ඇහුණා වගේනේ බං. ඇහුණා නෙවෙයි යකෝ. පහල බලපංකෝ. පිනා නේද? අම්මා මල්ල මගුලයි. වැල ගෙඩිය පිනාගේ ඔළුවේ නේද?